තාත්තේ පුතේ යන්න දැන්. මොකද මේ කහින්නේ? මේ පුතේ බෙහෙත් ඉවරයි පුතේ. මම මේ ඊයේ බෙහෙත් මට අමතක වුණා ඒක. අරන් ඉන්න. මේක අරන්. එන්න මට ඔක දෙන්න මට. ඕක දෙන්න මට තාත්තට ඉතින් එන්න. බැහැනේ. මෙයා ගෙනත් දෙවි තාත්තේ හොඳේ. මං ගිහින් එන්න. දුරන්න. මං යනවා. බබෝ. දුවේ පොඩ්ඩක් ඉන්නවා. බෙහෙත් දුන්නා. බෙහෙත් එක. හරියන්නේ මං එන පොඩ්ඩක් ඉන්නකෝ. අර මිනිස්සයා නැගිටලා පොඩ්ඩක් ඉන්න හරි හරි. මොකද කරන්නේ? මම යන්න දැන්. නෑනේ. මොකද නැති ඔය මිනිහා ඉතියා. සින්සියෝ. ඒ තාත්තලු. හරි හරි නෝ යන්න. කවුද ගියේ? කවුද? කවුද කියන්නේ? මම දැන් දෙක තුනම දැක්කෝ කොහෙද මේ පැත්තේ නෝ. අනේ ඔය මගේ යාළුවේ. හැබැයි මේ තාත්තේ මෙන්න මේක අහගන්න. හැබැයි අරයා වහම පස්සේ ඔය දේවල් කියන්න හදන්නේ. හොඳේ මගේ යාළුවෙක් ආවේ. මීන කන් තවත් දෙක තුන පුතායි මගේ යාළුවේ. මේ අපදාම කෑලු වෙන්නේ නේ. දෙක යාළුවෝ තමයි එක යාළුවා. හැබැයි මේක අහගන්න තාත්තේ. එයාට එහෙම ඕව කියන්න ලෑස්ති වෙන්න එපා. එයා කොහොමද මට ආදරේ. ඔය තාත්තා කියන දේවල් නම් ගණන් ගන්නෑ. කියලේම අහුවෙන්න එපා හොඳේ. කොහොමද අපේ එක බූරුවනේ? පූර්වහානි මොකෙක් හරි. කියලේම අහුවෙන්න එපා තාත්තා. මම නරක ගෑණි කරගන්න එපා කියලේ කරලා. දෙන බට්ටික කාලෙලා පාළුවේ ඉන්න එකයි ඇත්තේ. තාත්තේ. ඔව් මේ බේටි ගෙනල්නේ. ඔය ඇරිලා මහන්සි කාට යන ගෝධි හොෂක දාන්න එන්න තාත්තා මට ආතර පෙට්ටි ගෙන්න හොඳේ යන්න හොෂක දාන්න එන්න නෑ අප්පා කියලා මම ඔන්නේ පක්කයට බත් කන්න ඕනනේ මට වහගෙන ඉන්න කියලා තාත්තේ. ඔව්. මේ දවස් ගානකින් උඹට කියන්න මම මෙතන ඉන්නේ. කවුද ගෝලයක් වෙනව දැන් මාසෙක වෙලේ ඉඳලා මම මේ ඩොකේ බැරි කමට කිව්වේ. ඔය කොහොමකට ප්‍රවේශම් මේ පොට හොයලා බලන්න. මම ඊයේ හනි බනතු ඉඳලා බොමමාට ඩොක්ටර් මෙන්න මේක මහන්සි වගේ ඔයාට මොකද කතා කරන්නේ ඒකේ මොකද මේ තාත්තා අහන්නේ මේ කවුද දිට්ටාවේ කියලා? තාත්තේ මොනවද තාත්තේ මේ කියන කතා මං හිතුවා තාත්තෝ ඒ කතාව කියාවි කියලා ඇයි තාත්තේ අපි දෙන්නට පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ මොකෝ ළමයි? ඔයාට කියන්නේ ඔයා ගියාට පස්සේ තාත්තා මට සෑහෙන්න බනිනවා. ඔව් අනේ බත් ටික දුන්නත් වැරදි. බෙහෙත් ටික වෙලාවට දුන්නත් වැරදි. ඔයා දන්න මං තාත්තට කොච්චර ආදරේද කියලා. මං තාත්තේ අනේ වෙලා තියෙන්නේ. බනින්න බෝ බනින්න බෝ ඔයාට කියන්නේ අද මං අර මහා දවල් ගිය තාත්තගේ බෙහෙත් ටික ගේන්න ඕන හින්දා. අනේ ඇයි තාත්ති මෙහෙම කරන්නේ? කොහමද ඔයාලා තාත්තා අපි දෙන්නගේ ආදරේ කොහමද කැමති උනේ නැහැ. ඒක නම් එහෙම තමයි. යාළු විලෙන්න කාලෙත් තෝමනේ. අර නංගිලා ගෙදරින් එලවන්නත් ඇත්තේ එහෙම. අනේ ඔයා තාත්තට බනින්න එපා. තාත්තට ඉන්න බැරි නම් තාත්තේ යන්න මේ අපි දෙන්න වෙන් කරන්න හදන්න එපා. හරි පුත්. නංගිලා ගෙදරින් එලෙවෙත් ඒක නිසා වෙන්නේ මම මාළකොට බාරගත්තනේ මෙතන. මොකද කට වහගෙන ඉන්න කියලා. කොහොමද මාරේ වන්නේ? මම යනවා පුතේ. යන්න යන්න. යන තැනක යන්න අපි නිවිදෙන දීලා ඉන්න දීලා. කතා ගන්න කොනේ. ඔය කට වහගෙන ඉන්නෝ. යන්න යන්න යන්න. හරි පුතේ. යන්න යන්න. මට කවදා තේරෙයි මම ගියාට පස්සේ මම කරමු. තේරේ හරි යන්න යන්න.
මොකෝ මම හම්බෙන්න නැහැ කිව්වේ මොකෝ හිතන්න එපා මේ කේලමක් කියනවා කියලා අර හිත තාත්තා බෙලෙව්වනේ ගෙදරි ඒක මම මේ කියන්නේ මල්ලි මම දැක්කා නෙමෙයි හරි මම බලන්න කොහොම ස්තුති කිව්වට චන්න දෙයක් නෑ ගෑණි මේකද මේ හෙල්ලම මොකද මම කරන්නේ මේ මොන සමාන නැගිටපන් මු කවුද ඔනේ ඔය බීර ගන්න පොනේ ඔනේ මට තේරෙන්නේ නැහැ මම මොකද කරන්නේ කියලා අනේ යන්න එපා